නොපෙනෙන ලෝක හොල්මන් අවතාරය යක්කු ගැන පොඩි හැඳින්වීමක් ගිය පරි වීඩියෝ එකේ මම කළා. අද මම කියන්න යන්නේ හොල්මන් අවතාර ගැන පොඩි කතාවක් කිව්වට මගේ යාළුවෙක්ගේ ගමේ හොල්මන් අවතාර ගැන හොයන්න ගිහිල්ලා මට වෙච්ච සිද්ධි ටිකක් මම කියන්නේ. මගේ යාළුවෙක් හිටියා සාගර කියලා. මෙයා වදින් කියලා හිටියේ මකුළු දුව කියලා පිටිසර ගම්මානයක. ටවුන් එකකින් ඉඳලා කිලෝමීටර් 10ක් විතර ඇතුළට වෙන තමයි මේ ගම පිහිටලා තිබ්බේ. ගමට යන පාර වැටිලා තිබුණේ පාළු සෝම් පිටණියක් මැදින්. මගේ යාළුවා සාගර එයා මට කියලා තිනවා මේ සෝම් පිටණියේ මහ සෝන ගහලා මිනිස්සු කීප දෙනෙක් මැරලා තිනවා කියලා. ඒ වගේම මහ සෝන අවතාරයේ දැකපු මිනිස්සු කොහොමයක් මේ ගමේ ඉන්නවයි කියලා මට ඒ දවස්වල සාගර කියලා තිබ්බා. මේ වගේ සිද්ධි සමහර ගම්වල අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඒක හින්දා මම ඒ ගැන වැඩි උනන්දුවක් කරේ නෑ. නමුත් ඊට පස්සේ දවසක මගේ යාළුවා සාගර මට කෝල් එකක් දුන්නා. මේ ළඟකදී ඉඳලා මේ සොහොන් පිට්ටනියේ සුදු ඇඳගත්ත කොණ්ඩේ කඩාගත්ත ගෑනු කෙනෙක් ගමේ මිනිස්සුන්ට දකින්න ලැබිලා තියෙනවා. බොහෝ දෙනෙක් බය වෙලා ලෙඩ වෙලක් තියෙනවා. ලොකු කරදරයක් කියලා මේ ගමට මේ හොල්මන නිසා. ඉතින් මගේ යාළුවා මට කෝල් කරලා කිව්වේ මචං පුළුවන් නම් ඇවිල්ලා මේ හොල්මන කවුද මේ ගෑණි කවුද කියලා හොයලා අපිට උදව් කරහන් කියලා. ඒක නිසා මම තීරණය කරා මකුළු දුව ගමට ගිහිල්ලා මේ හොල්මන කවුද මේ ගෑණි කවුද කියලා හොයලා බලන්න. මගේ යාළුවාට උදව් කරන්න. ඉතින් මම යාළුවාට කෝල් කරලා කිව්වා මම හෙට උදේ 10 වෙද්දී ටවුන් එකේ ඉන්නවා. ඔය ඇවිල්ලා ටවුන් එකට මම එක්කයි යන්න කියලා. මොකද මම කලින් ඒගොල්ලෝ ගමට ගිහිල්ලා නැහැ. පාරවල් දන්නේ නැහැ. ඒක නිසා මම යාළුවාට කිව්වා මාව ගන්න හෙට උදේ 10 වෙද්දී ටවුන් එකට ඇවිල්ලා ඉන්න කියලා. කිව්වා වගේම යාළුවා ඇවිල්ලා හිටියා. ඊට පස්සේ යාළුවා මමයි ටවුන් එකෙන් ත්‍රී වීල් එකක් අරගෙන මකුළු දුව ගමට යන්න පිටත් වුණා. මේ විදිහට ඉදිරියට යද්දී අපිට පාලමක් හම්බ වුණා. පාලම ගාවේදී අපි ත්‍රී වීල් එකෙන් බැහැගත්තා. බැහැලා අපි පයින් යන්න තීරණය කළා. මගේ යාළුවා කියන විදිහට මේ පාලමෙන් එහාට තියෙන කැලේ තමයි මේ හොල්මන් අවතාර මෙහෙම සෙල්ලමක් තියෙන්නේ. මොකද දවල් දවසේ ගියොත් තමයි පොඩ්ඩක් මේ ඒරියා එක ගැන ඇහැට හුරු කරගන්න පුළුවන්. පාලම පහු වුණාට පස්සේ අපි ත්‍රිවිල් එකෙන් බැස්සා. බැහැලා ඉවර වෙලා පයින්ම ඉස්සරහට ඇවිදගෙන ගියා. මේ පාලම ගාවින් නම් දිගටම තියෙන කැලේ. මේ කැලේ මැදක් හරිය තමයිලු අර මිනිස්සු බය වෙනවා කියන සොහොන් පිටණිය තියන්නේ. අපි මෙහෙම ඉස්සරහට යනකොට සාගර එකපාරටම අත දික් කළා සොහොන් පිටණියේ මැද තියෙන ගස් වර්ගයක් පෙන්නුවා. මචං අන්න අර ගස් යට තමයි ඔය කියන හොල්මන් ගෑණි මිනිස්සු දැකලා තියන්නේ. අපි දෙන්න ඔය හොල්මන් ගෑණි ඉන්නවයි කියන ඒ ගායතට ගිහිල්ලා අවට පොඩ්ඩක් පරීක්ෂා කරා. ඊට පොඩ්ඩක් එහාට වෙන්න ලොකු කොස් ගහක් තිබුණා. සාගර කියනවා ඒ කොස් ගහයට තමයිලු මහසෝන අවතාරයට ගොඩක් මිනිස්සු බය වෙලා තින්නේ. මහසෝන ඉන්නවා දැකලා තිනවා කියන්නේ ඒ කොස් ගහයට තමයි. ගමේ මිනිස්සුන්ගෙනුයි සාගරලා තාත්තගෙනුයි මේ කනත් ඉන්න හොල්මන ගැන විස්තර ටිකක් දැනගෙන මිනිස්සු බය වෙච්ච ගැන ඒ හැම දෙයක් ගැනම විස්තර ටිකක් අරගෙන මම අහපව කොළඹ ආවා. ඒ ආවේ මගේ උපකරණ ටිකක් තියෙන ඒවත් අරගෙන මේ හොල්මන කවුද කියලා හොයන්න ආයි බාර ගමට යන්න. මම හැම දෙයක්ම සූදානම් කරලා සාගරට කෝල් එකක් දීලා කිව්වා අද සෙන්සුරා දවසක් නිසා
මේ දේවල් ගොඩක් සිද්ධ වෙන්නේ සෙනසුරාදා වගේ කැමුර දවස්වල හින්දා අදම වැඩිට බහින්න ඕන. ඒක නිසා රාත් 10 11 වෙනකොට මම ඇවිල්ලා ටවුන් එකෙන් බහිනවා. බහැරවට කොල්ලක් දෙන්න. එහෙම කියලා හැමදේම ලෑස්ති කරලා සෙනසුරාදා උදේම මම කොල්මේ පිටත් වුණා. මකුළුගමට ආසන්නම ටවුන් එකෙන් බැහැලා ත්‍රී වීලර් එකක් හයර් කරගෙන ගමට යන්න පිටත් වුණා. පාරම ගාලින් බැහැලා මම ඉස්සරහට ඇවිදගෙන ගියා. එහෙම ටික දුරක් යද්දී මට වුණ කැලේ පැත්තෙන් අම්දු සතෙක් කෑ ගහනවා වගේ සද්දයක්. ඒත් එක්කම පිටපස්සෙන් කවුද එනවා වගේ අඩි ශබ්දයක්ත් ඇහුණා. ටිකක් ඉස්සරහට ගිහින් එකපාරට මම ඇරලා බැලුවා මගේ පස්සෙන් ආපු අඩි ශබ්දේ මොකක්ද කියලා. ඉදිරියට ඇවිදගෙන යද්දී පසුපසින් ආපු අඩි ශබ්දේ මොකද්ද? මුළු ගමක් බය කරන් හිටපුයි අමනුෂ්‍ය අවතාරය එතත් සෝම් පිටනින් මතුණා. ඊට පස්සේ මොකද උනේ කියලා දැනගන්න ඊළඟ වීඩියෝ එකක් බලන්න.